හයි ගයිස් ඉතින් කොහොමද ඔයාලට ඔන්න අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ වේව් ටිප්ස් අපේ channel එකේ එන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔන්න අද මම ඔයාලට අරන් ආවා සුපිරි prank website එකක්. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ traffic එකක් ගන්න පුළුවන්. ඔයාලගේ යාළුවෝ අතර දාලත් ඔයාලට සුපිරි fun එකක් ගන්න පුළුවන්. ඉතින් ගයිස් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් අදම අපි subscribe කරන්න. ඒ වගේ තමයි වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් ඔයාලට දිගටම බලන්න පුළුවන් අපිව subscribe කරලා තිබ්බොත්. හරි එහෙනම් ගයිස් වැඩි කතා ඕනේ නැහැ අද අපි යමු වීඩියෝ එකට. හරි ගයිස් මම දැන් ඔයාලට පෙන්නන්නම් අද අපි හදන්න යන සුපිරි prank website එක. ඉතින් මේකට අදාළ කෝඩ් එක මම Patreon එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එකෙන් අරගන්න. ඉතින් කියන්න ඕනේ Patreon එකේ membership එක ගන්න දැන් අඩු කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් පුංචි මුදලකට අපේ Patreon එකේ දාලා තියෙන website ඔයාලට download කරලා අරගන්න. මම දැන් මේ website එක ඔයාලට open කරලා පෙන්නන්නම් මොකද්ද මේ website එක කියලා. හරි දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේක තමයි අපේ වෙබ්සයිට් එක. ඉතින් මේකෙදි වෙන්නේ කවුරු හරි කෙනෙක් මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ එයාට පෙන්නන්නේ එයාගේ කම්පියුටර් එක හැක් වෙන විදිහට. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනින් එයාලට පෙන්නනවා මෙන්න මේ විදිහට එයාලගේ IP එක ට්‍රැක් වෙනවා කියලා පෙන්නනවා. මෙන්න මේ විදිහට ලොකේෂන් එක ශ්‍රී ලංකා කියලා පෙන්නනවා. ඉතින් guys මේක ඇවිල්ලා සුපිරි prank website එක. මේකෙදි වෙන්නේ මෙයාලා මේ විදිහට මේකට ආවට පස්සේ මෙයා මේක stop කරන්න බටන් එක ක්ලික් කරනවා. ඉතින් මේ ස්ටොප් කරන්න බටන් එක ක්ලික් කරාට පස්සේ එයාට කෙලින්ම ලෝඩ් වෙලා යන්නේ අපේ ස්මාර්ට් ලින්ක් එක. ඉතින් guys මේ වෙබ්සයිට් එක වැඩ කරන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් මේක මම ක්ලික් කරාට පස්සේ කෙලින්ම ලෝඩ් වෙලා යන්නේ අපේ ස්මාර්ට් ලින්ක් එක. ඉතින් තාම මම ඒක සෙට් කරලා නැහැ. ඒකින්ද තමයි මේ විදිහට මුකුත් ලෝඩ් වෙන්නේ නැත්තේ. හරි ඒක සෙට් කරන විදිය දැන් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් කෝඩ් එක අරගන්න ඕනේ මේක හදාගන්න නම්. මම දැන් මගේ වෙබ්සයිට් එකට අදාළ කෝඩ් එක ඕපන් කරගන්නම්. හරි මේ විදිහට ඔයාලා ඕපන් කරගත්තට පස්සේ ඔයාලා යන්න ඕනේ ඔයාලගේ මොනිටැග් account එකට. ඉතින් මගේ දැන් account එකක් තියෙනවා. මම දැන් ඒක ලෝඩ් කරගන්නම්. ඉතින් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මම account එක හදන විදිය දැන් පෙන්නන්නම්. හරි guys මම දැන් ඔයාලට කියලා දෙන්නම් මොනිටැග් account එක නැති කෙනෙක් ඉන්නවා නම් කොහොමද account එක හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම Google එකේ search කරන්න ඕනේ මොනිටැග් කියලා. මෙන්න මේ website එකට ඔයාලට එන්න පුළුවන්. ඉතින් මේකට ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා sign up කියලා option එක. මේකට යන්න. මේකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාලගේ Google account එකක් දීලා sign up වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ create with email කියන එක click කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ details ටික දාලා ඔයාලගේ අලුත්ම මොනිටැග් account එක හදාගන්න. ඉතින් guys ඔයාලා මතක් කරන්න ඕනේ මෙන්න මෙතෙන්දී ඔයාලගේ real details දෙන්න ඕනේ. මොකද මේකේ ID verification එකක් තියෙනවා. ඔයාලට පේන ඇති පල්ලෙන් දාලා තියෙනවා. ඉතින් guys මේකේදී ඔයාලගේ ID එකේ තියෙන විදිහටම name එක දෙන්න. එතකොට ඔයාලගේ verification එක කරගන්න ඔයාලට ගොඩක් ලේසි. මේ විදිහට ඔයාලා මේ account එක හදාගත්තාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ මේ login details ටික දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් ඒ හරහා මේකට log වෙන්න. හරි guys මේ තියෙන මොනිටැග් එකේ dashboard එක. ඉතින් ඔයාලා අලුත් account එක හදාගත්තාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ dashboard එක පෙන්වන්නේ. ඉතින් මේකෙදි තියෙන මෙන්න මේ option ටිකක් තියෙනවා. ඒ ගැන මම දැන් ඔයාලට කියලා දෙන්නම් මොනවද මේ option කියලා. ඉතින් guys ඔයාලා මෙන්න මෙතන තියෙනවා වම් පැත්තේ list එකක් ඔයාලට පේනවා. ඉතින් මේකේ statistic කියන එකට ගියොත් ඔයාලගේ CPN rate එකේම ඔයාලට බලා ගන්න පුළුවන් විස්තර ඇතිව. හරි ඉතින් මේකෙදි ඔයාලට මේ හැම විස්තරයක්ම මෙතන පැහැදිලිව දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන filter කරන්න option තියෙනවා. ඔයාලට දවසෙන් දවස වුණත් ඔයාලගේ CPM rate එක කොහොමද කියලා බලා ගන්න පුළුවන් filter option එක හරහා. ඉතින් guys මේකෙදි තව අපිට තියෙනවා website එකක් add කරන්න. මේ site කියන option එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන්දී ඔයාලගේ website එකක් මේකට add කරන්න පුළුවන්. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාලගේ මේ website එක මේකට add කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ website එක monetize කරගන්න. ඉතින් guys මෙන්න මේක තමයි අපිට දැන් ඕනේ වෙන option එක. මේක ඇවිල්ලා smart link option එක. මේකෙදි මෙන්න මේ smart link එකකින් ඔයාලට පුළුවන් හොඳ earning එකකට යන්න. ඉතින් මේකෙදි වෙන්නේ මේකේ ඔයාලට පුළුවන් මේ link එක කොහේ හරි paste කරලා ඔයාලට පුළුවන් හොඳ traffic එකක් අරගෙන ඒ traffic එකකින් අමතර ආදායමකට යන්න. ඉතින් ඊට අමතරව මෙතන තියෙනවා ඔයාලට payment කියලා option එක. මේකෙදි මෙයාලගේ minimum withdraw එක තියෙන්නේ $5යි. ඉතින් මේකෙදි $5ක් වුණ ගමන් ඔයාලට balance එක කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්. ඉතින් මෙයාලගේ payment option විදියට තියෙනවා Skrill තියෙනවා. ඒ වගේම තමයි guys PayPal තියෙනවා.
ඒ වගේ තමයි ක්‍රිප්ටෝ කරන්සි වලට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ වෙබ් මනි වොලට් එක තියෙනවා. ඊට පස්සේ පයෝනිය තියෙනවා. මෙන්න මේ විදිහට පේමන්ට් ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඔයාලට PayPal ස්ක්‍රීල් දෙකට ගන්නවා නම් $5 ඉඳන් ඔයාලට විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. ඉතින් මේකෙදි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා අනිවාර්යෙන් හැබැයි KYC එක කරලා තියන්න ඕනේ ඔයාලගේ විත්ඩ්‍රෝවල් එක ගන්න. හරි ඉතින් මේකෙදි ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා මේකේ withdrawal method එකයි ඔයාලට withdrawal කරන්නේ කොහොමද කියන එක ගැනයි. ඉතින් guys මෙතන referral program එකක් ගැන තියෙනවා ඔයාලට දාලා. ඉතින් guys ඔයාලට පුළුවන් මේ referral හරහා 5% commission එකකුත් ගන්න. ඒකත් ඔයාලට පුළුවන් try කරලා බලන්න. ඔයාලට link එක ගන්න පුළුවන් මෙන්න මෙතන click කරලා link එක ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි දැන් අපි බලමු අපේ වෙබ්සයිට් එකට මේ අපේ ස්මාර්ට් ලින්ක් එක දාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ එන ලින්ක් එක ඔයාලා කොපි කරගන්න. ඊට පස්සේ guys ඔයාලගේ වෙබ්සයිට් එකට අදාළ කෝඩ් එකට යන්න. ඊට පස්සේ මම පෙන්නන්නම් මේ කොපි කරන් ආපු ස්මාර්ට් ලින්ක් එක අපි දාගන්නේ කොතෙන්ද කියලා. ඉතින් මේකදී ඔයාලට පොඩ්ඩක් පල්ලෙහාට එන්න වෙනවා කෝඩ් එකේ. හරි ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන line 87 තියෙනවා. මෙන්න මෙතන මම දාලා තියෙනවා replace ස්මාර්ට් ලින්ක් කියලා මෙන්න මේ විදිහට දාලා තිනවා එක්සැම්පල් එකක් එක්ක. ඉතින් මෙතන මෙන්න මේ මොනිටැග් ලින්ක් here කියන තැන තියෙන එක මකන්න මෙන්න මේ විදිහට තියෙනවා පොඩි ලින්ක් එකක්. මේක ඔයාලා delete කරලා ඔයාලගේ අර copy කරන් ආව ස්මාර්ට් ලින්ක් එක මෙන්න මෙතෙන්ට දාගන්න. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ guys. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ කෝඩ් එක save කරගන්න. දැන් ඔයාලට මේක ආයෙත් refresh කරලා බලන්න පුළුවන් මේක වැඩ කරනවද කියලා. දැන් අපි බලමු මේ stop button එක වැඩ කරනවද කියලා. හරි දැන් ඔයාලට පේනවා ඇති පොඩි සවුන්ඩ් එකක් එක්ක අපේ ස්මාර්ට් ලින්ක් එක ඔන්න එකපාරටම ලෝඩ් වෙලා ආවා. ඉතින් guys මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. අපි දැන් බලමු මේක කොහොමද ඉන්ටර්නෙට් එකට දාගන්න කියලා. හරි guys දැන් අපි බලමු කොහොමද මේක ඉන්ටර්නෙට් එකට දාගන්න කියලා. ඉතින් මම මේකට යූස් කරන්නේ Netlify වෙබ්සයිට් එක. ඔයාලට පුළුවන් Netlify account එකක් හදාගන්න ඔයාලගේ email එක යූස් කරලා හරිම ලේසියෙන් account එක හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට account එකක් හදාගත්තට පස්සේ ඔයාලට තියෙන account එකට log වෙන්න. මේ විදිහට ඔයාලා log වුණාට පස්සේ ඔයාලට එනවා dashboard එක. ඉතින් guys මේකෙදි ඔයාලට පුළුවන් ඔයාලගේ ඕනම වෙබ්සයිට් එක free host කරගන්න. ඉතින් මේක ගොඩක් වටිනවා. හොඳ traffic එකක් ගන්න පුළුවන් මේ විදිහට host කරාම. හරි මම දැන් මගේ වෙබ්සයිට් එක මේකට අප්ලෝඩ් කරගන්නයි යන්නේ. ඉතින් මේකට ඔයාලා යන්න ඕනේ මෙන්න මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙන්න මේ පල්ලෙහාට ආවම තියෙනවා මෙන්න මෙතන browse and upload කියලා. මෙන්න මේ ක්ලික් කරන්න. හරි guys ඔයාලා මේකට ඔයාලගේ ෆයිල් එක අප්ලෝඩ් කරන්න කලින් ඔයාලට පොඩි දෙයක් තියෙනවා කරන්න. ඒක මම දැන් ඔයාලට කියලා දෙන්නම්. හරි guys ඔයාලා මෙන්න මේ විදිහට මම මේ දාලා තියෙනවා වගේ ඔයාලා ෆෝල්ඩර් එකක් හදලා ඔයාලගේ HTML ෆයිල් එක ඒක ඇතුළට දාගන්න ඕනේ. ඊට පස්සේ ඒක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ ෆයිල් එක ඔයාලා රීනේම් කරගන්න ඕනේ. index.html කියලා මේ විදිහට ඔයාලා ඒක රීනේම් කරගන්න. හරි මේ විදිහට ඔයාලා මේක හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් දැන් මේක අප්ලෝඩ් කරගන්න. හරි මම මගේ වෙබ්සයිට් එක දැන් මේ විදිහට ෆෝල්ඩර් එක පිටින්ම අප්ලෝඩ් කරනවා. ඉතින් මේක පොඩි වෙලාවක් ඇතුළත මේක අප්ලෝඩ් වෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. හරි guys මේ විදිහට අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාලා යන්න මෙන්න මේකේ තියෙනවා වම් පැත්තේ project configuration කියලා එකක්. මේකට යන්න. මේකේ තියෙනවා guys පොඩ්ඩක් පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මෙතන change project name කියලා එකක්. මෙන්න මේකට යන්න. මේකට ගිහිල්ලා ඔයාලට පුළුවන් කැමති URL එකක් දෙන්න. මම දෙනවා මෙතන මෙන්න මේ විදිහට පොඩි name එකක් දුන්නා. මේක දෙයිලා ඔයාලට පුළුවන් මේක save කරගන්න. හරි මේ විදිහට save වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඒ URL එකත් වෙනස් වෙලා තියෙනවා ඔයා දාපු name එකටම. හරි මේ විදිහට ඔයාලා පුළුවන් දැන් මේ ක්ලික් කරලා බලන්න මේක ඉස්සෙල්ලාම වැඩ කරනවද කියලා. හරි ඔන්න දැන් අපේ වෙබ්සයිට් එක වැඩ කරනවා. හරි guys දැන් අපිට පුළුවන් මේක මොනිටැග් එකේ වෙබ්සයිට් වලට ඇඩ් කරන්න. ඉතින් ඒක කරන විදිය මම දැන් කියලා දෙන්නම් ඔයාලට. ඉතින් ඔයාලට තියෙන මුලින්ම මෙන්න මේ URL එක copy කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න ඔයාලගේ මොනිටැග් account එකට. හරි මේකට ආවට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මෙතන මේ වම් පැත්තේ site කියලා option එකක්. මේකට යන්න. මේකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා උඩම add site කියලා option එක. මේකට යන්න. හරි මේ විදිහට ආවට පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි ඔයාලට එන්නේ. ඉතින් මෙතෙන්ට ඔයාලා අර copy කරන් ආව URL එක දාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ වෙබ්සයිට් එකේ URL එක මෙන්න මේ විදිහට දාගෙන මේක add site කියන එක දෙන්න. ඉතින් මේ විදිහට දුන්නාට පස්සේ ඔයාලට තියෙනවා verification එකක් කරන්න.
මෙන්න මේක තමයි මේ වෙරිෆිකේෂන් එක. ඉතින් මේක ඔයාලට ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් ඔයාලට පුළුවන් මේ කෝඩ් එකේ JavaScript විදියට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම ෆයිල් එකක් විදියට ඩවුන්ලෝඩ් කරලා අරගෙන ඔයාලගේ අර වෙබ්සයිට් එකේ තියෙන ෆෝල්ඩර් එකට දාලා ආයෙත් Netlify එකට අප්ලෝඩ් කරන්න. ඒ විදියට දැම්මට පස්සේ ඔයාලට පුළුවන් මේ ඔයාලගේ වෙබ්සයිට් එක මොනි ටැග් එකේ වෙරිෆයි කරගන්න. ඉතින් මම ඒක කරන විදිය දැන් ඔයාලට පෙන්නන්නම්. මම මේ විදියට මගේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තා. හරි මම මේක මේ විදියට කට් කරගන්නවා. කට් කරලා මගේ ෆෝල්ඩර් එකට යනවා. මම මෙතෙන්ට මේක පේස්ට් කරගන්නවා. ඉතින් මේ විදියට දාගත්තට පස්සේ ඔයාලා යන්න ආයෙත් Netlify එකට. ඔයාලා Netlify එකට ඇවිල්ලා මෙතන තියෙනවා deploy කියලා එකක්. මේකට යන්න. මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා ඔයාලට ආයෙත් අප්ලෝඩ් කරන්න ඔප්ෂන් එක. ඉතින් මේ ක්ලික් කරලා ඔයාලගේ ෆෝල්ඩර් එක ආයෙත් අප්ලෝඩ් කරන්න ඕනේ. හරි මේ විදියට මේක අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ ආයෙත් මොනි ටැග් එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා වෙරිෆයි කියලා ඔප්ෂන් එක. මේ ක්ලික් කරන්න. හරි ඔන්න අපි දැන් අපේ වෙබ්සයිට් එක මොනි ටැග් එකේ වෙරිෆයි කරගෙන ඉවරයි. හරි දැන් අපිට පුළුවන් මේකට ඇඩ් zone එකක් ඇඩ් කරන්න. ඉතින් මේක කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා ඇඩ් zone කියලා ඔප්ෂන් එක. මේක ක්ලික් කරන්න. මේකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලගේ වෙබ්සයිට් එකට පොඩි ඇඩ් එකක් හරි එහෙම නැත්නම් ඇඩ් ගොඩක් හරි ඇඩ් කරගන්න. ඉතින් මම මේකට දාන්න යන්නේ මෙන්න මේ ඇඩ් එක තමයි දාන්න යන්නේ. මේක මම get tag කියන එක ක්ලික් කරනවා. හරි මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ පොඩි pop up window එකක්. මේකේ තියෙනවා මෙන්න මෙතන copy js code කියලා පොඩි ඔප්ෂන් එකක් තියෙනවා. මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා JavaScript code එකක් copy කරලා එන්න එකකින්. ඉතින් ඔයාලා ආයේ යන්න ඕනේ ඔයාලගේ වෙබ්සයිට් එකට අදාළ code එකට දැන්. හරි මේ විදිහට code එකට ආවට පස්සේ හරි ඔයාලට මේ විදිහට error එකක් ආවොත් ඔයාලා ආයෙත් ඔයාලගේ code එක open කරගන්න. අපි rename කරපු හින්දා තමයි error එක එන්නේ. මම දැන් ආයෙත් මගේ notepad එකකින් මගේ code එක open කරගන්න. හරි මේ විදිහට open කරගත්තට පස්සේ ඔයාලා මේ header tag එක ගාවට එන්න. ඇවිල්ලා මෙතනින් enter එකක් ගහන්න. කරලා paste කරන්න ඔයාලා අර copy කරගත්ත එක. හරි මේ විදිහට දාගෙන ඔයාලට පුළුවන් මේක save කරගන්න. ඉතින් මෙතන පොඩි space එකක් තිබ්බොත් එකපාරක් back කරලා ආයේ space එකකින් හරි එක මෙන්න මේ විදිහට save වෙන්න හදන්න. හරි මේ විදිහට හදලා ඔයාලා මේක save කරගන්න. හරි ඔන්න දැන් අපේ කෝඩ් එකේ අපි ඇඩ් කෝඩ් එක අපි දාගෙන ඉවරයි. දැන් අපි මේක ආයෙත් අප්ලෝඩ් කරලා බලමු ඇඩ්ස් ප්ලේ වෙනවද කියලා. ඉතින් මම මේක ආයෙ අප්ලෝඩ් කරගන්න Netlify එකට ගිහිල්ලා deploy යනවා. deploy කියලා මෙන්න මෙතන තියෙනවා browse to upload කියලා. මේ ක්ලික් කරලා ඔයාලට පුළුවන් ආයෙත් ඔයාලගේ කෝඩ් එක අප්ලෝඩ් කරගන්න. හරි ඔන්න දැන් අපේ ෆයිල් එක අප්ලෝඩ් වෙලා තියෙන්නේ. අපි මේක දැන් ලෝඩ් කරලා බලමු අපේ ඇඩ්ස් ප්ලේ වෙනවද කියලා. විනාඩි 5ක් 10ක් ඇතුළත මේකේ ඇඩ්ස් ප්ලේ වෙන්න ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඔන්න අපේ පළවෙනි ඇඩ් එක ආවා. මෙන්න මේ විදිහට තමයි ඇඩ්ස් ප්ලේ වෙන්න අපි හදාගන්නේ අපේ වෙබ්සයිට් එකේ. ඉතින් guys ඔයාලට පුළුවන් මේක යාළුවන් අතර ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට Facebook group හරහා ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට Pinterest වගේ දෙයක් යූස් කරලා පිටරට කට්ටිය අතරෙත් මේක ෂෙයා කරන්න පුළුවන්. ඉතින් Pinterest එකේ වැඩිම ඉන්නේ US කට්ටිය. ඉතින් ඒගොල්ලෝ ටාගට් කරලා ඔයාලට පුළුවන් මේක ෂෙයා කරන්න. ඒ වගේම තමයි guys WhatsApp Telegram වගේ social media platform වලත් ඔයාලට පුළුවන් මේක ෂෙයා කරන්න. හරි ඒ විදිහට ඔයාලට පුළුවන් මේක ෂෙයා කරලා මේකට හොඳ ට්‍රැෆික් එකක් අරගන්න. ඉතින් guys අද වීඩියෝ එක ගැන අදහස් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේකට අදාළ කෝඩ් එක ඔයාලට පුළුවන් Patreon එක කරා ගන්න. එන අදට ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.